අයිබෝවන් ඔබට මතකට එනව ඇති මේ ළඟකදී අපි දැක්ක නිවස් ලයින් වල ශ්‍රී ලංකාවේ පාසල් වල ඉන්න දරුවන්ගේ මානසික රෝග මානසික ගැටලු වැඩි වෙලා තිබෙනවා කියලා ගොඩක්. ඉතිං වර්තමානයේ දෙස බලපුවම අපි දකින දේ තමයි බොහෝ වෙලාවට මානසික ලෙඩ කියන එක විවිධාකාරයෙන් තිබෙනවා. ගොඩක් අයට හැමෝටම වගේ යම්මාකාර තත්ත්වයක් තිබෙනවා. සමහර අයට ඒක වැඩියෙන් තියෙනවා. එතකොට ඔය මානසික අවුල් තියෙන අය මනෝවෛද්‍යවරු දන්නවා. විසින් ක්ලිනිකල් සයිකොලොජිස්ට්ලා දන්නවා මොකක්ද මේ වෙන්නේ කියලා. මිනිස්සු කතා කරද්දී මිනිස්සු සමාජයේ හැසිරෙද්දී ඔවුන්ට තියෙන ගැටලුව මොකක්ද කියලා හොඳට පේනවා. දුකට කරුණ තමයි ලංකාව වගේ සමාජයක මේ මානසික ගැටලු සම්බන්ධව ඕපන්ලි කතා කරන්නේ නෑ. විවෘතව කතා කරන්නේ නෑ. ඒක හංගගෙන ඉන්නවා. දුකකට තවත් කරුණක් තමයි මොනවද පාසල් වල දරුවෝ මෙවැනි ගැටලු තිබිලත් ඒවා තේරුම් ගන්න කෙනෙක් නැතුව දෙමව්පියෝ තේරුම් ගන්නෙත් නෑ. ගුරුවරු තේරුම් ගන්නෙත් නෑ. මේ මානසික අවුල් තිබෙනවා. යම් ආකාර ගැටලු තිබෙනවා. ඒවලට ප්‍රතිකාර දීලා නිවැරදි පාරේ ඒ දරුවන්ව ගෙනියනවා වෙනුවට ඔවුන්ගේ බිහේවියර් මොකද කියන්නේ ඔවුන්ගේ හැසිරීම් වල ගැටලුවක් තියෙනවා කියලා සමහර විට පහර දෙනු ලබනවා. විනය ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් මේ දරුවන්ට ඇත්තටම තියෙන ගැටලුව මොකක්ද කියලා දෙමව්පියෝ තේරුම් ගන්නෙත් නැහැ. ගුරුවරු තේරුම් ගන්නෙත් නැහැ. මොකද ඒකට අවශ්‍ය දැනුම වැඩිහිටියන්ට නැති නිසා. තවත් අපි බලපුවම සමාජ මාධ්‍ය මෙවැනි මානසික විවිධාකාර අවුල් තියෙන අය නායකයෝ ලෙස ආගමික නායකයෝ ලෙස එක එක ආකාරයට සමාජයේ නායකත්ව පවා අරගෙන නම් සාමාන්‍ය ජනයට අවබෝධයක් නැහැ මොකක්ද මේ තියෙන ප්‍රශ්නය මොකක්ද මේ ගැටලුව කියලා. ඉතින් මම විශේෂණ අධ්‍යාපනය පැත්තට බරව තමයි අද කතා කරන්න යන්නේ. පාසල් වල දරුවන්ට තියෙන ප්‍රධානම අධ්‍යාපනයට බාධා කරන මානසික ගැටලුවක් අපි කියනවා මානසික ව්‍යාධියක් මෙන්ටල් ඩිසෝඩර් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඉතින් සමහර ළමයි ඔට්ටු වෙනවා උදේට නැගිටලා හරියට වෙලාවට පන්තියට යන්නේ ඒවා වෙලාවට හරියට මේ සබ්මිට් කරන්න අසයින්මන්ට්ස් මේ ඔක්කොම සමහර වෙලාවට උන්ගේ විනය ඩිසිප්ලින් එකට අදාළ දෙයක්. නමුත් බොහෝ වෙලාවට මම දකින දෙයක් මම ගුරුවරයෙක් නිසා දරුවෝ ගොඩාක් ඒවත් මේ මානසික ගැටලු වල පොරබදිනවා. ඔවුන්ට තේරෙන්නේ නැහැ ඔවුන් මොනවද මෙහෙ යන්නේ ඇයි මම මෙහෙම ඔවුන් තමන්ටම වෛර කරමින් තමන්ටම කිසිම කියන්නේ සෙල්ෆ් ලව් එකක් නැතුව තමන්ට වෛර කරනවා. ඔවුන් හැම වෙලාවෙම තමාව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරනවා. ඔවුන්ට තේරෙන්නේ නැහැ මනසේ යම් ආකාර අවුලක් ඔවුන්ට තිබෙනවා කියලා. ඉතින් අද අපි කතා කරන්නට යන්නේ ADHD කියන මේ බරපතල ගැටලුව අද සමාජයේ බොහෝ අයට තියෙනවා. සයිකොලොජිස්ට්ලා කියනවා 15% සහ 20% අතර හැමෝටම තිබෙනවා. මටත් යම් ආකාරයකට ඇත්තටම ADHD කියන එක තිබුණා ඉගෙන ගන්න කාලේ සහ තවමත් යම් ආකාර traits තිබෙනවා. ඉතින් මම මේක මොකක්ද කියලා හොඳට හඳුනනවා. ඒ නිසා මම අද කතා කරන්න යන්නේ ADHD වලින් අපේ පාසල් දරුවෝ කොහොමද දුක් විඳින්නේ, එයා ඒව තේරුම් ගන්නේ කොහොමද, එයාට උදව් කරන්නේ කොහොමද කියලා රැඳී සිටින්නේ. Welcome to EduTurn. සමහරට ADHD කියන එක අද ඔබ පළවෙනි වතාවට අහනවත් ඇති. සමහර අය අහලා ඇති. නමුත් ඒක හරියට තේරුම් ගන්න බෑ. මොකද තවත් ඒවා තියෙනවා. මම පස්සේ කතා කරන්න bipolar වගේ කන්ඩිෂන්ස් තියෙනවා. නමුත් අද අපි කතා කරන්නේ ADHD විතරයි. සමහර අය හිතන්නේ මේක දරුවෝ ඉගෙන ගන්න බැරුව ඩිස්ට්‍රැක්ට් වෙන එක කියලා. ඩිස්ට්‍රැක්ට් වෙනවා හරියට ફોකස් කරන්නට බෑ. ඒක තමයි මේ ADHD කියලා. හැබැයි එතනින් එහාට ගිය ලොකු ගැඹුරු මේ තත්ත්වයක් මේක. ඉතින් බොහෝ වෙලාවට දරුවෝ පාසල් දරුවෝ ඔට්ටු වෙනවා මේ හරි කාලයට පාසලට යන්න. සමහරට හැම වෙලේම පන්තියට පරක්කුයි. අන්න එවැනි මේ ඩිසෝඩර්ස් තියෙනවා. ඒවා අපි හිතන්නේ එයාලගේ බිහේවියරල් මේ ඉෂුව එකක් කියලා. එයාලගේ හැසිරීම සහ ඩිසිප්ලින් වලට අදාළ එකක් කියලා. ඇත්තට මේක එහෙම නෙවෙයි. ඒතකොට ADHD වලින් ඔබේ දරුවා දුක් විඳිනවා නැත්නම් ඒක දරුවගේ මොළයට ඒ ප්‍රශ්නේ තිබෙනවා කියලා ඔබ තේරුම් ගන්නේ කොහොමද? මේක මේ පාසල් දරුවෝ විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් තියෙනවා. කාලයක් තිස්සේ නිහඬව හංගගෙන හිටපු දේවල් මේවා. ඉතින් මේක ඇත්තටම ADHD කියන්නේ මොකද්ද? මේකට කියන්නේ එක්සිකියුටිව් ෆන්ක්ෂන් ඩිසෝඩර් එකක් කියලා. ඒක මේ behavior problem එකක් නෙමෙයි. මොළයේ යම් ආකාර
තියනනේ මොලේ අපේ කෙමිකල් ඉම්බැලන්සස් තියෙනවා එක ගැටලු තිබෙනවා මේ අද අපි කතාරන ඩේෂ්ටික විතරයි ඉතිං මේකට බලපානවා දරුවන්ගේ මොලේ මතක තබා ගැනීම තේරවාද ඒවගේම ඇටෙන්ෂන් එක කියන ඇටෙන්ෂන් ස්පෑන් දෙකට ෆෝකස් කරලා මේ ඉඳීම විශේෂයෙන් ඒ අය ඒකට කැමති නැත්තම් තේරවාද ඒ ඉතා දැඩි ආසාාවක් යම් දෙකට තියෙන විශේෂෙන් කම්පියුට ගේම්ස් වලට නැත් අපි කියමුවා වෙන සබ්ජෙක්් එකට ගොඩක් ආසනං යාල ෆෝකස් වෙනවා හැබැයි කැමත්ත නැත්තං ගොඩක් ඩිස්ට්‍රක්ට් ඉතිං ඉක්මනින් තරහා යන ප්‍රශ්න එයාලගේ මෝෂන්ස් කන්ට්‍රෝල් කරගන්නට බැරි ප්‍රශ්න ඒ වගේම ගොඩාක් එයාලගේ මේ මෙස්ඩ මෙසි රූම් එක බැලුවත් මේසේ බැලුවත් ගොඩක් මෙස් ඩප් ජීවිතය හැමදේම ප්ලෑන් කරලා ස්කෙජුල් එකට යාලට කරන්නට බෑ ඔබ මොනස්ට කාලසටහනක් හදල දුන්නත් මේකට අනුව පාඩන් කරන්න කියලා බෑ එයාලට ටයිම් ස්කෙජුල්ස් ෆලෝ කරන්නට බෑ ඒ වගේම පිළිවෙලකට මේ පරිසරේ තියාගෙන ඉන්නට බෑ ගොඩක් මෙසි ගොඩක් පිළිවෙලක් නැති භාවයක් තිබෙනවා අමත කරන්න එපා මේ ADHD කියන්නේ දෙමව්පියන්ගේ වරදක් හෝ දරුවෝ ෆෝන් එකට වෙලාම කාලය ගත කිරීම නැත්තම් කම්පියුටර් ගේම්ස් ගැහිම නැත්තම් මේ කම්මැලි ඉඳීම මේ එකක්වත් හේතු නෙවෙයි මේවා මේ බොහෝ වෙලාවට විවිධ හේතු තියෙනට පුළුවන් මේක බයොලොජිකලි වගේම මේ මොනාද යාලගේ ජානමය බලපෑම වෙන්න පුළුවන් බොහෝ දේවල් තියෙනයි දරුවා ගිය දේවල් දරුවාට මුහුණ දුන්න දේවල් ඒ දේවල් වෙන්න පුළුවන් ඒ නිසා මේ එක හේතුවක් නෙවෙයි ඒ වගේම මේ හයිපර් ෆෝකස් කියලා එකක් තියෙනවා සමහර සබ්ජෙක්ට් වලට සමහර දේවල් වලට මේ දරුව ගොඩාක් ආසාවක් දක්වනවා ඉතාමත් දැඩි ළඟ තාමත් මොකද තීව්‍ර ආශාවක් සමහර සබ්ජෙක්ට් වලට. එතකොට මේ ADHD දරුවෙකුට තිබෙනවා නම් ඔබ පාසල ඇතුළත පන්ති කාමරයක වගේ නම් නැත්තම් ගෙදර ඇවිල්ලා පාඩම් වැඩ කරද්දී ඔබට තේරුම් ගන්නට පුළුවන් මේ දරුවෝ ගොඩාක් වෙලාවට මේ ගොඩාක් වෙලාවට දෙකට ඇහුම්කම් දීලා නෝට් ලියා ගන්නට එහෙම බෑ. එයාලට ඇටෙන්ෂන් ස්පෑන් එක ගොඩාක් එයාලා ඉක්මනින් ඩිස්ට්‍රැක්ට් වෙනවා. එයාලට එක දෙයක් දිහා බලාගෙන ඉන්න බෑ. කතා කරන කතා සාකච්ඡාවකට උනත් සමහරට පවුලේ කතා කරද්දී මේ දරුවට මේ ගැටලුව තියෙනවා නම් දරුවා හැම වෙලෙම ඩිස්ට්‍රැක්ට් වෙනවා. පොඩ්ඩක් අහගෙන ඉන්නකෝ දරුවෝ මේ කියන දේ කියලා කිව්වට දරුවා එක තැන් වලට යනවා. මේක ADHD සිම්ප්ටම්ස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බොහෝ වෙලාවට තොරතුරු දුන්නම පාඩම් මේ ගෙදර වැඩ කරන්න කියලා මෙහෙම ලියලා තොරතුරු මොනවද කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ලියලා දුන්නම ඒවා ෆලෝ කරන්න අමාරු කමක් තිබෙනවා. ඒ වගේම කාලසටහනකට මං කිව්වා වගේ වැඩ කරන්නට අමාරු කමක් තිබෙනවා. ඉතින් හැම වෙලාවෙම මේ දරුවෝ මේ ගුරුවරු විසින් වරදවා දෙමාපිය මීටිං වල වෙන්න පුළුවන් හැම වෙලාවෙම මේ දරුවන්ට බනිනවා. හරියට පාඩම් මේ අවධානය දෙන්නේ මේ දරුව අවධානය දෙන්න හැම වෙලාවෙම වෙන දෙයක් කරමින් ඉන්නේ කියලා සමහර වෙලාවට ඩිසිප්ලින් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතකොට බැන්නම සමහරට තාත්තා පොඩ්ඩක් සැරෙන් බැන්නම මේ දරුවන්ට හරියනවා. ප්‍රශ්නේ හරියනවා. හැබැයි මේක හරියන්නේ නැතුව දිගටම යනවා නම් සමහර විට මේ දරුවට ADHD කියන තත්ත්වය තියෙනවා වෙන්නට පුළුවන්. සමහර ADHD තත්ත්වයේ එක්ස්ට්‍රීම් තත්ත්වයට ගියාම අපි කියනවා මේ ටයිම් බ්ලයින්ඩ්නස් කියලා. ළමයින්ට වෙන්න පුළුවන් මේක තියෙන වැඩිහිටියෙකුට උනත් වෙන්න පුළුවන් ඔවුන්ට කාලය තේරුම් ගන්නට බෑ. අපි කියමු ඉස්කෝලේ පීරියඩ් එක කොයි වෙලාවද ඉවර වෙන්නේ. පීරියඩ් කොහොමද යන්නේ? සමහරට ටාස්ක් එකක් ඒ ළමයින්ට අසයින් කරපුවම මේක ඉවර වෙන්න කොච්චර කාලයක් යනවද කියන එක ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ. ඒ කැල්කියුලේෂන් මේ ටයිම් එකේ ඒ ටයිම් පීරියඩ්ස් ඒවා තේරුම් ගන්නට අමාරුයි. දැන් ඔබ හිතන ඔබට තේරෙන්නේ නැතුව ඇති මේ මම මොකද්ද කියන්නේ කියලා. ඒක කොහොමද තේරුම් කරන්නේ? ඔබ බලමු මොකක් හරි ඔවුන්ගේ පැත්තට එනවා ඔවුන් බලාගෙන ඉන්නවා බලමු වාහනයක් මොකක් හරි ඔවුන්ට හරි අමාරුයි තේරුම් ගන්න මේ වාහනේ එනවා පේනවා හැබැයි කොච්චර වෙලාවකින් ඔවුන්ට ළඟට එයිද නැත්නම් ඇවිල්ලා ඇඟට වදීද කියන එක තේරුම් ගන්නට හරි අමාරුයි ඒක ඔළුව වැඩ කරන්නේ නැහැ ඒ නිසා මේ ඒ කාලයට අදාළ ටයිම් ස්කෙජුල්ස් වලට අදාළ මේ කාලසටහන වලට අදාළව හැම වෙලෙම මේ දරුවෝ දුක් විඳිනවා මේක තියෙන අය එක්ස්ට්‍රීම් ටයිම් බ්ලයින්ඩ්නස් කියන එක තියෙන හැම වෙලේම තියෙන්න ඕන කියලා එකක් නැහැ ADHD එක ස්පෙක්ට්‍රම් එකක් කියලා අපි කියනවා
සමහර දරුවන්ට ඒ ප්‍රශ්නෙත් තියෙනවා. මනෝ වෛද්‍යවරු කියනවා මේ අය ගොඩක් හොඳට පාසලේ වැඩ කටයුතු කරනවා 9 වසර වෙනකම් විතර 10 වසර වෙනකම් විතර එතනින් එහාට ඔවුන්ගේ ජීවිතයේ අර හෝමෝන වෙනස්වීම් සහ ඒ පාසල් පරිසරය වෙනස්වීම සහ ඔවුන්ගේ පොඩකර ගැටවර වයසටාවට පස්ස උන්ට ඉගනීම පල්ලෙහට වැටෙනවා කියලා තියෙනවා. මොකද සමාජීමය ගැටලු ඒකට බලපාන්නට පුළුවන් වයසත් එක්ක. ඉතින් ඔබේ දරුවා නැත්තම් ඔබ දන්න කෙනෙක් ඔබ වෙන්න පුළුවන් වැඩිහිටියෙක් ලෙස ඔබට හැම වෙලාවෙම කිසිම දෙයකට ෆෝකස් කරන්නට බැරි නම් වීඩියෝ එකක් දිහා විනාඩි 5ක් 6ක් යනකොට වෙන දෙයකට ඔබ ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඒ විතරක් නෙවෙයි කිසිම දෙයකට උගන්වද්දී ගුරුවරයෙක් උගන්වන දෙයක් අහගෙන ඉන්න බෑ. ඉක්මනට ඩිස්ට්‍රැක්ට් වෙනවා වෙන දෙයක් ගැන හිතෙනවා වෙන දෙයකට හිත යොමු වෙනවා. ඒ වගේ නම් ඒ වගේම හැම වෙලාවෙම අමතක වෙනවා නම් ඔබට මීටින්ග්ස් අමතක වෙනවා කරන්න තියෙන දේවල් අමතක වෙනවා. කවුරු හරි කෙනෙක් එන්න කියපුවම හොඳ ආදරය කරන කෙනෙක් දෙමව්පියෝ නැත්තම් කවුරු හරි එහෙම වෙන්න පුළුවන්. ඔබ එයාට ගරුත්වය තියෙනවා ආදරය තියෙනවා. හැබැයි මේ මීටින්ග්ස් අමතක වෙනවා. ඉක්මනට අමතක වෙනවා කරන්න තියෙන දේවල් අමතක වෙනවා. ඔබ හැම වෙලෙම ඩිස්ට්‍රැක්ට් වෙලා යම් දෙයක් ගැන හිතාගෙන ඉන්නවා. ඒ වගේ හැම වෙලාවෙම දේවල් මග ඇරෙනවා. ෆෝන් එක දාලා යනවා, බෑග් එක දාලා යනවා. තේරෙනවද? හැම වෙලාවෙම මේ ප්‍රශ්නේ තියෙනවනේ. ඒ විතර නෙමෙයි හැම වෙලාවෙම මේ එකම මිස්ටේක් එක නිකන් කෙයාලස්ලි හැම වෙලාවෙම මේක බිහේවියර් පැත්තට යන එකක් නෙවෙයි. මේක මේ මොලේ මේ ගැටලුවක්. ඒක දිගටම තියෙනවා නම් ඔබට ඕගනයිස්ඩ් වෙලා ඉන්න බෑ. ඒක පිස්සු හැම තැනම මේසි දිහා බැලුවත් රූම් එක දිහා බැලුවත් ඕගනයිස් නෙවෙයි. හැම තැනම මෙස්ඩ් අප් මෙසි. සමහර වෙලාවට හයිපර් ඇක්ටිවිටි කියලා අපි කියනවා. ගොඩක් වෙලාවට ඇවිදින්න ඕන හැම වෙලාවම කොහේ හරි යන්න ඕන. මේ ඇක්ටිව් ඉන්න ඕන සමහර වෙලාවට මෙහෙම අතපය හොලවන කේස් තියෙනවා. ඕවා තියෙනවා මේ සමහර වෙලාවට මේ ඒකත් එක සිම්ටම් එකක්. මේක තියෙන්න ඕනම කියලා නෑ. සමහර අයට ඒවා තියෙනවා. හැම වෙලෙම දුවන්න ඕන, එහාට මෙහාට යන්න ඕන. ඒ වගේ ප්‍රශ්න. අනිත් ඒවා තමයි මේ ඉමෝෂන්ස්. එයාලට කන්ට්‍රෝල් නෑ. ඉක්මනට තරහ යනවා, කෑ ගහනවා. අන්න ඒ වගේ ප්‍රශ්න. එතකොට මේ බොහෝ වෙලාවට මේ කතා කරද්දී මේ කිසිම මේකක් නැතු ඉන්ටරප්ට් කරනවා, බාධා කරනවා. ඒ වගේම කිසිම මේ වෙලාවට ෆිල්ටර් එකක් නැතු හිතන්න නැතු හේ කතා කරනවා. ඒ වගේ දේවල් තියෙනට පුළුවන්. මේක මනසේ තියෙන යම් අවුලක්. බ්‍රේන් එකේ තියෙන පොඩි අවුලක්. ඒවා හොඳ කරන්නට පුළුවන්. හැබැයි දුකට කරුණ තමයි බොහෝ වෙලාවට මේ වගේ ළමයිව පාසල් වල හිතන්නේ මේ ළමයින්ට තියෙන බිහේවියරල් මොකක්ද එයාලගේ ඩිසිප්ලින් එක අවුලක් නිසා උන්ට ගහනවා, ගුරුවරු ගහනවා. මේක කරන්න උන්ට තව මේ ප්‍රශ්නේ වැඩි වෙනවා. මොකද ඔවුන් ගෙදර ගිහලා හිතනවා මේ මොකද මට වෙන්නේ? ඇයි මම කොච්චර කුටි කෑවත් මම හැදෙන්නේ නැහනේ. අනිත් අයත් එක්ක බලද්දි මගේ අයියා මල්ලිලා එක්ක බලද්දි මට මේ කිසිම මම වෙනස් නේ. මට කොච්චර හැමදාම මම බැනුම් අහලත් හැදෙන්නේ නැහනේ. අන්න එවැනි තැනකට වුණ වැටෙනවා. ඊට පස්සේ ඔවුන් තනි වෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න එන්න වැඩි වෙනවා. තේරෙනවද? ඒ නිසායි සමහර වෙලාවට දරුවන්ගේ මේ වැනි මං කියපු මේ ලිස්ට් එකේ යම් ආකාර හැසිරීම් ඔබ දකිනවා නම් සමහර ඔබට ප්‍රශ්න කීපයක් අහන්නට පුළුවන්. පුතේ ඔයාට මෙහෙම මේවා මේ ටයිම් ටේබල් එකක් ෆලෝ කරන්න අමාරුද? ඇටෙන්ෂන් එක නැද්ද? ෆෝකස් කරන්න අමාරුද? ඒ වගේ පොඩි ප්‍රශ්න අහන්නට පුළුවන්. අහලා විතරක් නෙවෙයි ඔබට බලන්නට පුළුවන් මෙවැනි ඔබට හෝ නැත්තම් මෙවැනි දරුවන්ට මේ වගේ ගැටලු තියෙනවද කියලා. එතකොට මේ වගේ ප්‍රශ්න විශේෂයෙන් ටයිම් බ්ලයින්ඩ්නස් එක විශේෂයෙන් තියෙනවද? කාලය පිළිබඳව කිසිම අවබෝධයක් නැතිකම. ඒ විතරක් නෙමෙයි මේ ඉමෝෂන්ස් පාලනය කරගන්නට බැහැ. සමහර වෙලාවට එක අංශයකට විතරක් ලොකු ඇල්මක් තියනවද කියන එක. මේවා තියෙනවා වෛද්‍යවරයෙකුට ඉතාමත් ඉක්මනින් පෙන්නුවොත් ඒ වෛද්‍යවරුන්ට පුළුවන් මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවම ක්ලිනිකල් සයිකොලොජිස්ට් කෙනෙකුට පෙන්නුවොත් උපදෙස් දෙන්නට යනවා. නමුත් සයිකියාට්‍රික් කෙනෙකුට පෙන්නුවොත් ඒ අවශ්‍ය බෙහෙත් දීලා ඒවා සමනය කරගන්නට පුළුවන්, හොඳ කරගන්නට පුළුවන්. ඒ නිසා අද ඔබ මේ වීඩියෝ එකෙන් ඉතාමත් කෙටි වීඩියෝ එකෙන් ADHD කියන්නේ මොකක්ද කියලා සරල අර ගොඩාක් මම මෙඩිකල් ටර්ම්ස් දාන්න නැතුව මම සරල විදිහට කියලා දුන්නේ. ඊගාවට මං කතා කරන්නට යනවා බයිපෝලර් කියන කන්ඩිෂන් එක. මේකත් පාසල් දරුවන්ට තියෙනවා, බොහෝ අයට තියෙනවා, වැඩිහිටියන්ට තියෙනවා, ඔබ වගේ මං වගේ අයටත් තියෙනවා. අනිවාර්යෙන්
මේකෙන් ඔබට හඳුනා ගන්නට පුළුවන් මෙවැනි වීඩියෝ තුලින් ඔබට හඳුනා ගන්නට පුළුවන් ඔබටත් මෙවැනි කන්ඩිෂන් එකක් තියෙනවා නැත්නම් දරුවෝ ඉන්නවද ඔබ දන්න කෙනෙකුට මේ ප්‍රශ්නේ තියෙනවද එහෙනම් ඔබ ඒ අයට උදව් කළ යුතුයි ඒ අයව ජජ් කරන්න හොඳ නෑ ඒ අයව අපි පල්ලෙහාට දාලා කතා කරන්න හොඳ නෑ නැත්නම් එයාලට පහර දීම් දඬුවම් කිරීම වලට යනවට වැඩිය ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඒකට උදව් කරන්නට අවශ්‍යයි ඔබ මේ ගැන යම් ආකාර දැනුමක් තිබෙනවා නම් ඔබට ෂෙයා කරන්න යම් දෙයක් තියෙනවා නම් ඔබ අත්දැකීම් තියෙනවා නම් ඔබට යම් දෙයක් ෂෙයා කරන්නට ඔබ කැමති නම් පහලින් කමෙන්ට් කරන්න ඊළඟ වීඩියෝ එකේ මම කතා කරන්න යනවා බයිපෝලර් කියන මේ මානසික ව්‍යාධිය ගැන නැවත හමුවෙමු ජය වේවා